ඇඟට පතට සරිලන විදියට ඇඳුමක් මසා ගන්න පරවානියා සිනෝන් ෆැෂන් ප්ලස් වෙත අනේ ඔබත් එන්න. කොහෙද තියෙන්නේ? පරවානියා ඇරබීට් ප්ලාසා. ආයුබෝව වේවා. සුබ දවසක් හැමෝටම. 2026 ජූලි මාසේ 1 වෙනිදා අද ඉතින් අලුත් මාසයක ආරම්භක දවස. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් භාගයක් ඉවරයි. දැන් අනිත් භාගය පටන් ගත්තේ. හරිද? 6ක් ඉවරයි. ඊතුරු 6 පළවෙනිම දවස් තමයි අද. ඉතින් මේ මාස 6ත් ඉක්මනට ගෙවිලා යයි. රෙදි කෑල්ලක් ගෙනහෙන් දීලා ඕගොල්ලන්ට අවශ්‍ය නම් මහ ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට රෙදි කෑල්ලක් ගන්න අරගෙන යන්න බැරි නම් ඔයාට එතනින් ඔයා කැමති රෙදි කෑල්ලක් අරගෙන මහ ගන්නත් පුළුවන්. ගොඩක් කට්ටිය කල්පනා කරනවා ඉතින් මොකද්ද මේ කියන්නේ කියලා. රෙදි කෑලි අරගෙන මහ ගන්න. ඉතින් ගොඩක් කාන්තාවන්ට මොනතරම් කඩවල රෙදි තිබුණත් දෙයක් තියෙනවානේ. ඒගොල්ලෝ කැමති ගොඩක් ලංකාව විදියට ඇඳුමක් මහලා අඳින්න. ඉතින් ඒක තමයි කොච්චර කඩවල වල සූක්වල රෙදි තිබුණත් අපේ කට්ටියට ඕන විදියට මහලා ඇඳුමක් ඇඳාම ඒක තමයි ගැළපෙන ඇඳුම. ඒක තමයි ලස්සනට තියෙන්නේ මොනතරම් කඩවල වලින් රෙදි අරගෙන ඇඳත්. හරිද? ඉතින් එහෙම ඇඳුමක් මහ ගන්න හොය හිටියනම් කවුරු හරි මෙන්න තැන. ඉතින් කොහෙද මේක තියෙන්නේ? මේක තියෙන්නේ පරවානියා වල. ගොඩක් කට්ටිය දන්නවා පරවානියා. ඉතින් මම පෙන්වන්නම් මේ ව්‍යාපාරය ආරම්භ කරපු ස්ථානය. ඉතින් මේ තියෙන්නේ හැමර මෝල් එක. ඉතින් හැමර මෝල් එකට අල්ලපු බිල්ඩින් එක අරබීට් ප්ලාසා. පල්ලියට ඉස්සරහා මේ බිල්ඩින් එක තියෙන්නේ. ඉතින් පාර පැත්තෙන් ආවොතින් ඕගොල්ලන්ට පාකින් නැති වෙයි. හැබැයි පිටිපස්සෙන් ආවොතින් බාර් එක තියෙනවා. ඕන තරම් පාකින් තියෙනවා. ඉතින් පාකින් එකේ වාහන නතර කරලා ඔගොල්ලෝ දොරෙන් පඩිපෙළ තියෙනවා. පඩිපෙළෙන් උඩට ගිහිල්ලා පළවෙනි මාලේ තමයි මේ ව්‍යාපාරික ස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් අංක 38 හොයාගන්න හරිම ලේසි. පඩිපෙළෙන් යනකොට මේ පැත්තේ තියෙනවා ටිකට් ඔෆිස් එක. එතනින් මෙහෙට හැරෙනවා ආපස්සට ආවා. ඇහිලා මෙතන වංගුව හැරෙනකොටම සිනෝන් ටෙක්ස්ටයිල් එක තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය සියලුම කාන්තාවන්ට ළමයින්ට රෙදි මහ ගන්න පුළුවන් මෙතනින්. ඉතින් මේ තමයි ව්‍යාපාරික ස්ථානය ආරම්භ කරපු දවසේ ගත්ත වීඩියෝ පටයක්. ඉතින් කුවේට් රටේ අපේ ප්‍රධාන නිලධාරීතුමා තානාපතිතුමාටින් තමයි මේ ව්‍යාපාරය විවෘත වුණේ. ඉතින් ඔයාලා දන්නවා කුවේට් වල ගොඩක් කට්ටිය මේ වෙනකොට ව්‍යාපාරික කටයුතු ආරම්භ කරනවා. ඉතින් ඒ අතරින් මේ වගේ වැඩක් ආරම්භ කරන්නේ කාන්තාවක් ඇටියට කලාතුරකින් තමයි. ඉතින් ශක්තියක් වෙන්න අපේම ලංකාවේ කාන්තා කෙනෙක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් තමන්ට ඕන විදිහට ඇඳුමක් මහ ගන්න. මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් පරවානිය මේ ටේලර් ෂොප් එකට ගිහිල්ලා එතනින් රෙදි කෑල්ලක් අරගෙන ඕගොල්ලන්ට කැමති නම් රෙදි කෑල්ලක් අරගෙන එතනින් මහ ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාට රෙදි කෑල්ලක් ගෙනihin දීලා එතනින් මහ ගන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ තමයි කාට හරි සාරි හැට්ට ඕනම ඇඳුමක් මෙතන මසා දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මම හිතනවා මේක වැදගත් ගොඩක් කට්ටියට. මොකද කොච්චර රෙදි තිබුණත් අපේ කට්ටිය මහලා අඳින්නනේ කැමතිනේ. ඉතින් ලංකාවට යනකොට වගේම දැන් මෙහි ගෙවල් වල වැඩ කරන කට්ටියක් නම් ඉතින් කියයි අපිට නම් මේ යුනිෆෝම් එක ඇර වෙන ඇඳුමක් කොහෙද කියලා. එහෙම හිතන්න එපා. තමන්ට ඇඳුමක් එහෙම මහ ගන්න ඕන නම් ලංකාවට යන දවසට මෙතනින් මහගෙන ඇඳගෙන යන්න පුළුවන්. ඒ වගේ තමයි තමන්ට මොනවා හරි ඌමනාවක් තියෙනවා නම් කිසිම දෙයක් පැකිලීමකින් තොරව කරගන්න පුළුවන්. දන්නවද? ඒ කියන්නේ දුරකථන අංක තියෙනවා. දුරකථන අංක වලට කතා කරාට පස්සේ ඔයගොල්ලන්ට යන්න බැරි නම් ඒගොල්ලන්ට කිව්වට පස්සේ ඒගොල්ලෝ ඔන්ලයින් මාර්ගයෙන් හරහා මේ සේවාව ඔයගොල්ලන්ට ලබා දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේක තමයි අද ඔයගොල්ලන්ට දෙන්න තියෙච්ච පණිවිඩය. ඉතින් වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඉතින් පරවානියාවට ඔමරියා කේතාන් රාබියා රියාබ් ශිබීලියා එතකොට අබ්දල් මුබාරක් වගේ ගොඩක් කට්ටිය මේක ළඟයි. ඉතින් ඒත් එක්කම ඇන්දලෝස් පැරදෝස් සබානාසර් ආර්දියා
ඉතින් ඔයාවට කට්ටියට මෙතනට ඇවිල්ලා තමන්ට අවශ්‍ය විදියට ඇඳුමක් මහ ගන්න පුළුවන්. ඉතින් දැන් ගොඩක් කට්ටියට තියෙන ගැටලුව තමයි ඇඳුමක් තියා දොට්ට වහින්න දෙන්න ඉති ගෙවල් තියෙනවා නැද්ද? එළියටවත් එක්කයි යන්න ඉති ගෙවල් තියෙනවා. ඉතින් එහෙම කට්ටිය කොහමද ඒ දේවල් කරන්න කියලා පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් හැම දේවල්ම එක විදියට නෙවෙයි, ඒකාකාරී නෑ, එක ආකාරයේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මම මේ වීඩියෝ එකෙන් කියන්නේ ඉතින් කැමති කෙනෙකුට කැමති විදියකට ඇඳුමක් මා ගන්න එන්න පරවානියා සිනෝල් ටෙක්ස්ටයිල් එකට. ඉතින් මේ තමයි කුවේට් වල අලුතෙන්ම ආරම්භ කරපු ව්‍යාපාරය. ඉතින් දැනුවත් වෙන්න, තව කෙනෙක් දැනුවත් කරන්න, ඇඳුමක් මහලා බලන්න ආසයිතේ පරිස්සමෙන් මුස්සරණයි හැමෝටම. තමන් ඉන්න දැනින් අඩියක් ඉස්සරහට තියන්න නම් ලොකු කැපවීමක් කරන්න ඕනේ. කුවේට් එකේ කාලයක් පුරාවට සේවය කරමින් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ශක්තිවන්තමත් වුණු කාන්තාවක්. ඉතින් අපි හැමෝම කියන්නේ නිලු අක්කා කියලා. ඉතින් නිලු අක්කා තමයි මේ ව්‍යාපාරය පටන් අරගත්තේ. ඉතින් කුවේට් එකේ ඉන්න ඕගොල්ලන්ට පුළුවන් මේ ස්ථානයට එන්න. ඉතින් දුරකථන අංකය මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් මෙතන තැන හොයාගන්න හරිම ලේසි. ඉතින් මේ තමයි ව්‍යාපාරය ආරම්භ කරන්න පෙර මම ගත්ත වීඩියෝ එකක්. ඉතින් මේ විදිහට මෙතන කාන්තා පිරිමි ඇඳුනුත් ඕගොල්ලන්ට තියෙනවා. ඉතින් ඔන්ලයින් මාර්ගයෙන්ුත් ඕගොල්ලන්ට ඇඳුම් ගෙන්න ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න පරවානියා සිනෝල් ටෙක්ස්ටයිල් එකට. ඉතින් ෂොප් අංක 38. ඉතින් අපි එදා වැඩසටහනට සහභාගී වෙච්ච වෙලාවේ තමයි මේ වීඩියෝ පටය කරේ. ඉතින් ව්‍යාපාරික ස්ථානය ආරම්භ කරන මොහොතේ තමයි මේ වීඩියෝ පටය ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් කුවේට් රටේ අපේ තානාපතිතුමාගේ සුරතින් තමයි මේ ව්‍යාපාරික ස්ථානය ආරම්භ කරේ. ඉතින් එතුමාගේ සුරතින් පීත්තපටිය කපලා ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වෙලා ඊට පස්සේ මංගල පහන්තිරත් තානාපතිතුමා විසින් තමයි දල්වනු ලැබුවේ. ඉතින් කුවේට් එකේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. මේ වගේ ව්‍යාපාර තව බිහි වෙන්න ඕනේ. කුවේට් රටේ මේ වගේ ව්‍යාපාර තියෙනවා නම් අපේ නාලිකාව හරහා අපි අනිවාර්යෙන් මේ දේවල් ඉදිරියට ලෝකයට පෙන්නනවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම දවසින් දවස දියුණු වෙන්න ඕනේ. මොකද අපිත් එක්කම එකටම ඉඳලා අඩියක් ඉස්සරහට තියනවා කියන්නේ අපිට ඒක ලොකු ආඩම්බරයක්. ඉතින් ලංකාවේ නමට ආඩම්බරයක්. මේ වගේ ව්‍යාපාර වැඩිපුර බිහි වෙනකොට ලංකාවටත් විදේශ විනිමය අතින් විදේශ විනිමය ගලාගෙන ඒක තමයි කුවේට් රටේ ලාංකිකයන්ගේ ව්‍යාපාරය වැඩිපුර බිහි වෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ ව්‍යාපාර වලට ශක්තියක් වෙන්න. ඉතින් අඩුපාඩු දකි වචන කියයි. මොකද සාමාන්‍ය ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරාට පස්සේ නොයෙකුත් ආකාරයේ දේවල් අහන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් සමාජයේ එක් පුද්ගලයාගේ එක් දේවල් එක්ක. ඉතින් කොහොම හරි අපි ප්‍රාර්ථනා කරමු මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් කුවේට් රටේ ඉන්න කෙනෙක් නම් සිකුරාදා ගොඩක් කට්ටිය දන්නවා සිකුරාදා කියන්නේ සාමාන්‍යයෙන් කුවේට් වල සූක් නිවාඩු. සමහරක් සූක් අරින්නේ දවල් 1න් පස්සේ, සමහරක් ඒවා අරින්නේ විවෘත කරන්නේ 4න් පස්සේ. ඉතින් ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. ඉතින් ලස්සන කෑම මේසෙකුත් තිබුණා. ඉතින් කැවුම් කොකිස්, සතිරා, කිරිබත්, මුං කැවුම්, කට්ලට්, සෑන්ඩ්විච්, කේක්